කොහොමද යාළුවනේ? ඔන්න අදත් මම ලස්සන කතාවක් ගෙනාවා. කතාව බලන්න යමු. ඉතාමත් ඈත අතීතයක චන්ද්‍රගුප්ත නමින් දියමන්ති වෙළෙන්දෙක් ජීවත් වුණා. ඔහු ලෝපුරා සංචාරය කරමින් රජවරුන් රැජිනියන් සමග ගනුදෙනු කරමින් විශාල ධනයක් උපයා ගත්තා. චන්ද්‍රගුප්තට ධනරාජු නමින් පුතෙක් හිටියා. ධනරාජුට වයස අවුරුද්දක් වන විට ඔහුගේ මව මිය ගියා. උඩම්ම කෙනෙකුගෙන් නිසි සැලකුම් නොලැබේ යැයි බිය වූ චන්ද්‍රගුප්ත තම ව්‍යාපාරික සංචාර නවත්වා පුතාව තනියම ඇතිදැඩි කිරීමට තීරණය කළා. චන්ද්‍රගුප්තගේ විශ්වාසවන්ත සේවකයා වූ අජේ තම ස්වාමියා විදින කැපකිරීම දැක මහත් කනගාටුවට පත් වුණා. දිනක් චන්ද්‍රගුප්ත අජේ අමතා මෙසේ කිව්වා. මගේ මිත්‍රය අජේ, මම මගේ පුතා ගැන ගොඩක් කනස්සල්ලෙන් ඉන්නේ. සාමාන්‍ය බුද්ධියත් අඩුයි. ඔහු හරිම අහිංසකයි. ඕනෑම කෙනෙකුට ඔහුව රවට්ටන්න පුළුවන්. දැන් මම වයසට ගිහින්. මගේ මරණයට කලින් ඔහු විවාහ කර දෙන්න ඕනෑ මට. අජේ ධනරාජව කැඳවාගෙන ආවා. චන්ද්‍රගුප්ත ධනරාජුට මෙසේ පැවසුවා. පුතේ, මම ඔයාව හදාගන්න මගේ මුළු ධනයම කැප කළා. දැන් මට ඉතිරිව ඇත්තේ මේ නිවසත් දියමන්ති 10ක් ඇති මේ පසුම්බිය විතරයි. මගේ පරණ මිත්‍ර ශිවගුප්ත හමු වෙලා ඔහුගෙන් උදව් ගන්න. ඔහුගේ ලස්සන දියණියව විවාහ කරගෙන ජීවිතේ සාර්ථක කරගන්න. එසේම අජේ වැනි විශ්වාසවන්ත සේවකයින් සෑම විටම රැක බලා ගන්න. ඔන්න ඔහොම කෙටි කාලයකින් චන්ද්‍රගුප්ත මිය ගියා. පියාගේ අවමංගල්‍ය කටයුතු වලින් පසු ධනරාජු සහ අජේ ශිවගුප්ත හමුවීමට ගියා. ධනරාජු තම දියමන්ති පෙන්වා ඒවා මිලදී ගන්නා ලෙසත් ඉන් ලැබෙන මුදලින් ව්‍යාපාරයක් කර පසු ඔහුගේ දියණිය විවාහ කර ගැනීමට කැමති බවත් පැවසුවා. මෙයින් කෝපයට පත් ශිවගුප්ත මෙසේ බැනවැදුණා. නුඹ වැනි හිඟන්නෙකුට මගේ දුවව දෙන්න මං පිස්සෙක් නෙවෙයි. මේ දියමන්ති පොළොවේ වලලා දියමන්ති ගස් හැදෙනකම් බලාගෙන ඉන්නවා. ඵලයන් මෙතනින්. ධනරාජුට අමුතු අදහසක් ආවා. ඔහු අජේට කීවේ දියමන්ති පොළොවේ වැළලීමටයි. අජේ සිනාසෙමින් එයට එකඟ වී ධනරාජු ලවා දියමන්ති වලලුවා. පසුව දින කිහිපයකට පිටව යන බව පවසා රහසින් දියමන්ති ටික හොරාගෙන පලා ගියා. දින කිහිපයක් දියමන්ති වලට වතුර දමමින් සිටි ධනරාජු හමුවීමට එක් රැයක කුසගින්නේ සිටි යාචකයෙක් ආවා. ධනරාජු තම ආහාරය ඔහුට ලබා දුන්නා. එම යාචකයාට අద్භූත බලයක් තිබුණා. ඔහු මෙසේ කිව්වා. උදව් කරනවා යයි කී අජේ නුඹව රැවට්ටුවා. ඔහු දියමන්ති අරගෙන පැනලා ගියා. නමුත් බය වෙන්න එපා. ඔය දියමන්ති වැල්ලෝත තවත් ගැඹුරට හාරන්න. දෙවියන් නුඹට ආශිර්වාද කරයි. ධනරාජු එම ස්ථානයේ ගැඹුරටම හාරන විට විශාල රන් රිදී මුතුමැණික් පිරු නිධානයක් හම්බුණා. එහි ව්‍යාපාර කරන ආකාරය සඳහන් පොතක්ද තිබුණා. එම දැනුමින් ධනරාජු නගරයේ විශාල ස්වර්ණාභරණ වෙළඳ සැලක් ආරම්භ කරා. ඉතා කෙටි කාලයකින් ඔහු ධනවතෙක් වුණා. හොරෙන්ගත් දියමන්ති විකුණා ගැනීමට නොහැකි වූ අජේ නොදැනුවත්වම ධනරාජුගේ වෙළඳ සැලට පැමිණියා. ධනරාජු ඔහුට වෛර නොකර මුදල් ටිකක් දීලා ඔහුව පිටත් කර හැරියා. මේ අතර ශිවගුප්තගේ ව්‍යාපාරය කඩා වැටෙන්න පටන් ගත්තා. ඔහුට තම වැරැද්ද වැටහි ධනරාජු හමු වී සමාව ඉල්ලවුවා. ධනරාජු ඔහුව පිළිගත් අතර ශිවගුප්ත තම දියණියව ධනරාජුට විවාහ කර දුන්නා. ධනරාජු අර යාචකයාට අලුත් ඇඳුම් ලබා දුන්නා. තම පියාගේ නමින් දිළිඳු ජනතාවට උපකාර කිරීම සඳහා පුණ්‍යායතනයක් ආරම්භ කළා.